ඉතින් මම වෙනදා වගේම අදත් ආවා වටිනා කියන සුන්දර ප්‍රදේශයක් සංචාරය කරන්න. ඒ තමයි ඔක්කම්පිටිය මාලිගාවිල ප්‍රදේශයේ ඉදිවෙලා තියෙන බෝසත් පිළිම වහන්සේ දැක බලා ගන්න. ඉතින් මේ පිළිබඳව මම ගොඩක් දුරට හොයලා බලපුවාම ජනතාව ගොඩක් කියන්නේ මේ බෝසත් පිළිමයට මෛත්‍රී නාථ පිළිමය කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මතු බුදුවන මෛත්‍රී බෝසත් හාමුදුරුවන්ගේ පිළිරුව තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙන නිසා. ඉතින් මේ ප්‍රදේශය ඉතාමත් සුන්දර ප්‍රදේශයක්. ඔක්කම්පිටියේ ඉඳලා ටික දුරක් එනකොට හම් වෙනවා මාලිගාවිල කියන ග්‍රාමය. ඉතින් මේ මාලිගාවිල කියන ප්‍රදේශය තමයි මේ බෝසත් පිළිරුව නිර්මාණය වෙලා ඉදි වෙලා තියෙන්නේ. ඉතින් දෙස් විදෙස් සංචාරකයන් බහුලව පැමිණෙන ජනප්‍රවාදයට පත්වුණු ප්‍රදේශයක් විදිහට තමයි මේ මාලිගාවිල බෝසත් පිළිමය පිහිටලා තියෙන ස්ථානය හඳුන්වන්නේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඔක්කම්පිටිය කියන්නේ මැණික් වලට බහුලව ප්‍රසිද්ධ ප්‍රදේශයක්. ඒ වගේම මේ බෝසත් පිළිමය නිසාත් මේ ඔක්කම්පිටිය මාලිගාවිල ප්‍රදේශය විශාල වශයෙන් ජනප්‍රවාදයට පත් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ සුන්දර පරිසරයක් ඒ වගේම සුන්දර ග්‍රාමයක් තුල පිහිටලා තියෙන මේ බෝසත් පිළිරුව දැක ගන්න පැමිණෙන්න කියලා. ඇත්තෙන්ම මෙතනට ආවට පස්සේ තමයි දන්නේ මේ වගේ විශ්වකර්ම නිර්මාණයක් කොහොම කරාද කියලා අපිට හිතා ගන්නවත් බෑ. තනි ගලකින් තමයි මේ පිළිරුව බුදු රූපය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෛත්‍රී බෝසත් හාමුදුරුවන්ගේ මේ පිළිරුව දැක ගන්නට පුළුවන් එකම ස්ථානය තමයි මාලිගාවිල මේ